දන්නවාද අපි පෘථිවියේ ඉඳන් අහස දිහා බලද්දි රතු පාටින් දිලිසෙන මේ අඟහරු ග්‍රහය අතීතයේදී අපේ පෘථිවිය වගේම ජලය පිරුණු ලස්සන ලෝකයක් වෙන්න ඇති කියලා. නමුත් අද ඒක හුදෙක් දූවිලි ගල් පර්වත වලින් පිරුණු මලානික ලෝකයක්. මිනිසා මේ රතු ග්‍රහය තරණය කරන්න හදන්නේ එහි සැඟවුණු රහස් මොනවාද? අද JNC තුලින් අපි කතා කරන්නේ අන්න ඒ ගැන. රැඳිලා ඉන්න අපිත් එක්කම ඉන්ට්‍රෝ එකට ගිහින් ඉක්මනටම එන්නම්. අඟහරු එහෙමත් නැත්නම් රතු ග්‍රහය ගැන කතා කරනකොට මුලින්ම කියන්න ඕන දේ තමයි මෙහෙ ඉර බහින්නේ නිල් පාටට. ඔව්. පෘථුවිය වගේ රතු පාටින් නෙවෙයි. ඒ වගේම මෙහි තියෙනවා සෞරග්‍රහ මණ්ඩලයේ උසම ගිනි කන්ද ඔලිම්පස් හොනස් කන්ද. ඒක කොච්චර උසද කියනවා නම් එවරස්ට් කන්ද වගේ 3 ගුණයකටත් වැඩිය උසයි. ඔබ මේ කන්ද උඩ හිටගෙන හිටියොත් ඔබ විශ්වාස කරන්න ඔබ ඉන්නේ අඟහරුගේ වායු ගෝලයටත් උඩින්. අඟහරු කියන්නේ නිකම්ම නිකන් ගලක් නෙවෙයි. මේ ග්‍රහය හුස්ම ගන්නවා. ඒක සරලව කිව්වොත් ඍතු වෙනස් වීම වලට අනුව ද්‍රව ප්‍රදේශවල තියෙන වියලි අයිස් වායු ගෝලයට එකතු වෙලා ආයෙත් කැටි ගහනවා. මේ අතරේ මකුළු වංගේ හැඩයට අඟහරු මත පිට ඉරි ඇඳෙනවා. ඒක පෘථුවියේ කොහෙවත් දකින්න නැති අමුතුම දසුණක්. ඉතින් අපි අද කතා කරන මේ අඟහරු හෙවත් රතු ග්‍රහයාගේ සුන්දරත්වය පිටපස තියෙනවා මාරාන්තික අනතුරක්. අඟහරු මත ඇතිවන දූවිලි කුණාටු මුළු ග්‍රහ ලෝකයම වසා ගන්න තරම් විශාලයි. මේ කුණාටු වලට මාස ගණනාවක් වුණත් පැවතිය හැකියි. අනාගතයේ අඟහරු මත පදිංචි වෙන්න යන මිනිසුන්ට තියෙන ලොකුම අභියෝගය තමයි මේ දූවිලි කුණාටු. අඟහරු මත මිනිස් පියසටහන් තියන්න ලෝකයේ ප්‍රබල රටවල් සහ ආයතන දැනටම සැලසුම් කරලා ඉවරයි. සමහර විට ඔබේ දරුවන්ගේ පරම්පරාව අඟහරු මත ජීවත් වෙන පිරිසක් වෙන්න පුළුවන්. මේ රතු ලෝකය අපේ දෙවන නිවහන වෙයිද? ඔබේ අදහස පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ වීඩියෝ ඔයා ළඟටම ගෙන්න ගන්න. JNC අපේ YouTube නාලිකාවත් subscribe කරලා notification bell icon එක all දාලා තියාගන්න කියන මතක් කිරීමත් එක්ක මේ වගේ තවත් දැනුමෙන් පිරුණු වීඩියෝකින් හමු වෙන බලාපොරොත්තු වෙන අදට සමු ගන්නවා. ඔබට සුබ දවසක්.